සාදුනාදය පවත්වන්න නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං गच्छामि ततियंपि बुद्धं शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුනාදය පවත්වන්න සදහැසිත පෙරදරි කරගෙන අතගස්වමින් තැන්පත් කරන්ට යෙදුන මල් පහන් සුවඳුම් පූජාව ගිලම්පස පූජාවන් තුන්ලොවක් සනහා වදාළ ලෞතර බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයන් සිහිපත් කරගෙන පරාමර්ශනය කරගෙන පූජා කරමු. පූජා වේවා. ඒ තුලින් ජනිතානි සංසයන් සදේක ලෝකවාසී දෙවියන්ට ඔබ නමින් තෙමසකට ඉහත මියයන්ට යෙදුනා වූ රණවීරගේ සුදාන්ති ආදරණීය ස්නේහවන්ත මෞතුමිය ප්‍රදාන භවාන්තරගත සියලුම ඥාති වර්ගයාටත් ඔබ සෑම කෙනෙක්ටමත් මේ උතුම් වූ පුණ්‍යානුමෝදනාවන් හේතු වේවා වාසනාව වේවා පාරමිතා දහමක්ම
වේවා වේවා කිනුදාර සිටිවිල්ල ප්‍රාර්ථනෙන් යුතුව ගාථා කියවමින් පූජා පවත්වා වන්දනා කරන්න සාදුනාදය පවත්වන්න. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසවං ගනසාරප්පදිත්තේන දීපේන තමදං තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ අදිවාසේතු නොවන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොවන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොවන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ පූරිපඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදුනාදේ පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ
ධම්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පයාති. කාරුණික සත්පුරුෂ පින්වත්නි, ඔබ මේ අවස්ථාව තුළ බලාපොරොත්තුවන්ට යෙදෙන්නේ උතුම් වූ වටිනා මාහිඟි පින්කමක් සිදු කරවා ගන්නට. අපගේ මහත්මා නෝනා මහත්මිය දුව දරුවන් මේ සෑම කෙනෙක්ම එකතු පහදා වෙලා නෑහිත මිත්‍රාදීන් අසල්වාසීන් සෑම කෙනෙක්ම එකතු පහදා කරගෙන වටිනා පින්කමක් සිදු කරවා ගන්නට බලාපොරොත්තුවන්ට යෙදෙනවා. මීට තෙමසකට ඉහත මියයන්ට යෙදුන රණවීරගේ සුදන්ති ආදරණීය සෙනෙහවන්ත මෞතුමියගේ භවගාමී ජීවිතයේ සමග එක්කාසුවන්ට යෙදුන ප්‍රාණකාරී අරමුණු කරගෙන පින්පෙත් අනුමෝදන් කිරීම තෙමසකට ඉහත මිය ගියපු මෞතුමියට ඊට මත්තෙන් මියපර යන්ට යෙදුනා වූ තමන්ගේ සහෝදරයාණන්ට පැන්සිස් සහෝදරයාණන්ට වගේම තමන්ගේ මස්සිනා චන්ද්‍රසේන මහත්මාණන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමත් එවාගේම රෝගී තත්ත්වයේ පෙරෙන්ට යෙදෙන තමන්ගේ සහෝදරයාණන්ට රත්නායක මහත්මාණන්ට නිදුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමිනොත් නෝනා මහත්මියගේ ආදරණීය සෙනෙහවන්ත මෞතුමියට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම පියතුමන්ට ඩිංගිරි මණිකේ මෞතුමියටත් එවාගේම ජයවර්ධන පියතුමාණන්ටත් උතුම් වූ චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පත්තීන් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ පින්කම සිදු කරවා ගන්නට බලාපොරොත්තුවන්ට යෙදෙනවා. කල්පනා කරන්න අපි සෑම කෙනෙක්ටම පින්වත්නි මේ උරුමවන්ට යෙදුන ප්‍රවේණි වූ ධර්මතාවයකුයි ඔයත්තන් මේ සිදු කරන්ට යෙදෙන්නේ. අපි සෑම කෙනෙක්ගේම ජීවිතයේ යුතු අයිතුකම් තිබෙනවා. ජීවිතයේ වගකීම් තිබෙනවා. මේවා තේරුම් අරගෙන ජීවිතය තුළ කටයුතු කරන තැන අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, මුණුපුරු මිනිබිරියන් වෙනුවෙන් අපි සෑම කෙනෙක්ටම මේ භෞතික ලෝකයේ උරුමවන්ට යෙදුන ඥාති ධර්මතාවයන් තිබෙනවා. ඒවා දහමට අනුව සඳහන් කරනවා ප්‍රවේණි ධර්මතාවයන් කියමින්. අපි සෑම කෙනෙක්ම මේ ප්‍රවේණි ධර්මතාවයන් සමග ජීවිතය තුළ කටයුතු කරන්ට යෙදෙනවා. අපේ මහත්මා නෝනා මහත්මිය දූ දරුවන් ඥාතීන් සහෝදර පිරිස් හිතමිත්‍රාදීන් මේ සෑම කෙනෙක්ම මේ එකතු පහදා වෙලා මේ වටිනා පින්කමක් අද දිනය තුළ මේ සිදු කරවා ගන්නට යෙදෙනවා. මේ ජීවිතේ බොහෝමත්ම වටින පින්කමක්. ජීවිත දාමය තුළ අප විසින් කළ යුතු උතුම් වූ පින්කමක් තමා අප නමින් මියයන්ට යෙදුන අපේ ඥාතීන් සිහි කැඳවලා මේ අන්දමට පින්පෙත් අනුමෝදන් කිරීම. මේ අන්දමට ආගමික වත්පිළිවෙත්වල නියැලිලා එයත්න්ගේ ආයිති භවයන් සමග කාසුවන්ට යෙදුන ප්‍රාණකාරයින්ට පින්පෙත් අනුමෝදන් කිරීම අපි සෑම කෙනෙක්ගේම වගකීමක්. අපි සෑම කෙනෙක්ගේම යුතුයකමක්. අපිට උරුම ප්‍රවේණි ධර්මතාවයක්, ඥාති ධර්මතාවයක්. ඒ තේරුම් අරගෙන අපගේ මහත්මා අද දිනය තුළ තමන්ගේ අම්මා අරමුණු කරගෙන ජීවිතයේ වටිනාකම, ජීවිතයේ තමන්ගේ දරුවන්ට නිසි අවබෝධය ලබලා දෙන්න මේ උතුම් කෘතවේදී මාහැඟි පින්කමකුයි සිදු කරවා ගන්නට යෙදෙන්නේ. බුදු පියාණන් වහන්සේ සඳහන් කරන පින්වත්නි, කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්
මේ ලෝ ධාතුව තුල කෘතගුණ දන්න කෙලෙහි ගුණ හඳුනන සත්පුරුෂීන් මේ ලෝකේ දුර්ලභයි යන්න බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අතරින් අපේ ඥානදාස මහත්මයා නෝනා මහත්මිය මේ දරුවන් මේ සෑම කෙනෙක්ම මනා කෘතගුණ දන්න කෙලෙහි ගුණ හඳුනන සත්පුරුෂ පිරිසක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ජීවිතේ අම්මාගේ ගුණය ජීවිතේ තාත්තාගේ ගුණය මනවින් දන්න හඳුනන අවබෝධයෙන් ක්‍රියා කරන පිරිසක් හැටියට මේ වටිනා පින්කම සිදු කරනවා. ඒ වටිනාකම කියන්නේ තමන්ගේ අම්මගේ තමන්ගේ තාත්තගේ තමන්ගේ සහෝදරයින්ගේ ගුණයන් අනුස්මරණය කරන තැන තමන්ගේ දරුවන්ට ඥාත කානංච සංඝහෝ අපි කොහොමද ඥාති සංග්‍රහය සිදු කරන්නේ දුවේ පුතේ මේ කරුණ මනවින් අවබෝධ කරවනවා. තමන්ගේ දරුවෝ ටික අභිමුඛයේ තබාගෙන ඒ දරුවන්ගේ ආච්චි අම්මට සීයට මේ ඇත්තන්ට බිම්පෙත් අනුමෝදන් කරන තැන මාමලාට පුණ්‍යානුමෝදනා කරන තැන ජීවිත දාමය තුල මේ වටිනාකම දරුවන්ට ප්‍රායෝගිකව කියලා දෙන්න යෙදෙනවා. ඥාති සංග්‍රහය කොහොමද සිදු කරන්නේ? සුජීවත්ව ඉන්න ඥාතීන්ට අපි කොහොමද ඥාති සංග්‍රහය සිදු කරන්නේ? මිය ගියපු ඥාතීන්ට කොහොමද අපි ඥාති සංග්‍රහය පරලොවට සිදු කරන්නේ? ඒ පිළිබඳව හැදෙන වැඩෙන දරු පරම්පරාවට වැඩිහිටි උදවිය හැටියට ජීවිතයේ අවබෝධයේ තිබෙන පිරිසක් හැටියට ඔබ මනා පින්කමක් මේ සිදු කරවා ගන්නට යෙදෙන්නේ. නිසා මෙය තුල තිබෙනා වටිනාකම අපි කාටවත් වචනයකට දෙයකට සීමා කරන්න බෑ. ඒ තරම් වටිනවා. ඒ තරම් මේ පින්කම අපේ ජීවිතයට මනාව අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන තැන නිසි අවබෝධය ලබන්නට අපි සැමටම හැකියාව උදාවන්ට යෙදෙනවා. ඒ මොකද අද දරුවනේ ඔබේ අම්මා ඔබේ තාත්තා මේ කරන පින්කම කුමක් නිසාද යන්න ඔබ දන්නවා. ඔබේ ආච්චි අම්මා අරමුණු කරගෙන කගේම තමා ඔබගේ බාප්පල මාමල අරමුණු කරගෙන මේ පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. එතකොට සුජීවත්ව ඉන්න ඔබේ මෞතුමියගේ සෙනෙහවන්ත අම්මා තාත්තා දෙන්න ඔබේ මුත්තණුවන් මිත්තණිය එයන්ට ආශිර්වාද කරමින් මේ පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. එතකොට බලන්න අද ඔබේ අම්මා ඔබේ තාත්තා නිසි ආකාරයෙන් යුතුව තමන්ගේ ආච්චි අම්මා සී අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයට උගන්වන්නට යෙදෙන මේ පාඩම අපිට කොයි තරම්නම් වටින දෙයක්ද යන්න දරුවන් හැටියට කල්පනා කරන්න ඕන. බුදු පියාණන් වහන්සේ අපේ ජීවිතයට පින්වත්නි මනා අවබෝධයක් ලබලා දෙනවා. අපේ අම්මා කවුද? අපේ තාත්තා කවුද යන්න ජීවිත දාමයේ අම්මෙක්ගේ තාත්තෙක්ගේ තිබෙන වටිනාකම අපි මනාව අවබෝධ කරගන්න ඕන. ඔබ කල්පනා කරන්න ජීවිතේ අපි සෑම කෙනෙක්ටම අම්මෙක් තාත්තෙක් නිසා නේද අපි අද මේ අන්දමේ ජීවිකාවක් ගත කරන්නේ. එයත්නම් නේද අපේ පළවෙනි පාදම ශක්තිමත් කළේ. එයත්නම් නේද අපිට හොඳ නරක කියලා දෙන්න යෙදුනේ. අපිට යා යුතු මඟ පෙන්눔 කළේ අපේ අම්මා තාත්තා නේද යන්න දරුවන් හැටියට අප කල්පනා කරන්න ඕන. ඒ මොකද අපි සෑම කෙනෙක්ටම මේ අම්මගේ වටිනාකම අපේ තාත්තගේ වටිනාකම ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. මාතාවිය බුද්ධෝ පිතාවිය බුද්ධෝ. අපි සෑම කෙනෙක්ගේම ජීවිතයේ අම්මා තාත්තා කියන්නේ කවුද? අපිට ගෙදර බුදුන්
ගෙයින්ගෙට ඉන්න බුදුවරු දෙදෙනා අපේ අම්මයි තාත්තයි දෙන්න. ලෝතුරා බුදුන් හැරුණ තැන අපිට බුදුවරු සිටියේ අපේ අම්මයි තාත්තයි දෙන්න. වගේම තමා පුබ්බ දේව ජීවිත දාමය තුල ඔබ කල්පනා කරන්න නොපෙනෙන දෙවියන් ගාවට අපි යනවා. නොපෙනෙන දෙවියන් ගාවට ගිහිල්ලා අපි කුමක්ද කරන්නේ? අපේ හිතේ තිබෙන දුක වේදනාව අපි දෙවියන්ට කියනවා. ඒත් බලන්න දෙවියන් අපිට කිසිවක් ලබලා දුන්නේ නැහැ. ඒත් ඔබට භෞතිකව මේ මිහිපිට භෞතිකව ජීවත් වෙන ඔබේ අම්මා තාත්තා දෙන්න පුබ්බ දේව ජීවිතේ දෙවියන් හා සමානවන්ට යෙදුණා. ඒ මොකද අපිට කරදරයක් එන තැන, බාධාවන් එන තැන, දුක් වේදනාවන් එන තැන අපේ අම්මා තාත්තා දෙන්න නේද අපේ ජීවිතේ පිහිට පිනිස හිටියේ. එහෙනම් අපේ ජීවිතේ පුබ්බ දේව පළවෙනිම දෙවිවරු දෙදෙනා අපේ අම්මයි තාත්තයි දෙන්න. නම් මේ අන්දමට ජීවිතේ බුදුන් දෙවියන් වන්ට යෙදුණා. තුන්වෙනුම කුමක්ද වන්ට යෙදෙන්නේ? බ්‍රහ්මාති මාතා පිතරෝ. මුලින් සඳහන් කළ ගාථාව අපේ ජීවිත දාමයේ බලන්න කොයි තරම්නම් වටින දෙපළක්ද. එදා ජෛන මහා වීරයන් කුමක්ද කියන්ට යෙදුනේ? මේ ලෝකයේ සතා සිව්පාවා මේ සබා දහම මේ සෑම දෙයක්ම නිර්මාණවාදය තුල පෙන්눔 කරන්ට යෙදුනේ කුමක්ද? මහා බ්‍රහ්මයා නැමැති ඊශ්වරයෙකු විසින් නිර්මාණය කරන්ට යෙදුනා යන්න එදා පැහැදිලි කරන්ට යෙදුනා. බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ කුමක්ද? බ්‍රහ්මාති මාතා පිතරෝ. අපේ ජීවිත දාමයේ මහා බ්‍රහ්මයින් දෙපළ කවුද? අපේ අම්මා තාත්තා දෙපළ අපිට ජන්මය ලැබලා දෙන්න යෙදුන. එවැගේම තමා අපිව මනාව නිර්මාණය කළ සකස් කළ අපේ ජීවිතේ මහා බ්‍රහ්මයින් දෙපළ අපේ අම්මා අපේ තාත්තා. ඒ නිසා ඔබ කල්පනා කරන්න අපිට මහා බ්‍රහ්මයින් හා සමානයි අපේ අම්මයි තාත්තයි දෙන්න. පුබ්බාචාරිය ජීවිතේ පළවෙනිම ගුරුවරු දෙදෙනා අම්මා තාත්තා දෙන්න. ඒ මොකද අපේ ජීවිතේ පුංචි සංදිය තුල අපි කුමක්ද කරන්ට යෙදුනේ? අපි චරිත අභ්‍යාසයක් තුල නියලුණා. අපි සෑම කෙනෙක්ම මේ මහ පොළොව තුල දෙපයින් නැගී සිටින්නට පළවෙනිම ගුරුහරුකම ලැබුවේ අම්මගෙන් තාත්තගෙන්. අපි කතිකා කරන්න පළවෙනි ගුරුහරුකම ලැබුවේ අම්මා තාත්තගෙන්. අපි ජීවිතයේ තුල හොඳ නරක දෙක අවබෝධ කරගත්තේ අම්මගෙන් තාත්තගෙන්. දැන් කල්පනා කරන් පළවෙනිම ගුරුවරු දෙදෙනා අපේ අම්මයි තාත්තයි දෙන්න. නිසා දුවේ පුතේ ඔබේ ජීවිතේ මේ ඔබේ අම්මලා ඔබේ තාත්තලා ඔබට කොයි තරම්නම් වටිනවාද යන්න ඔබ මනාව තේරුම් අරගන්න. ඒ මොකද ජීවිතේ බුදුන් සමානයි. ජීවිතේ දෙවියන් හා සමානයි. ජීවිතේ මහ බඹුන් හා සමානයි. ජීවිතේ ගුරුන් හා සමානයි. නම් ඔබේ අම්මා තාත්තා ජීවිත දාමයේ අපිට කොයි තරම්නම් වැදගත් දෙපළක්ද යන්න මනාව වටහා ගන්න. එහෙනම් ඔබේ අම්මා තාත්තා ඔබට වටින්නාseම ඔබේ ආච්චි අම්මා ඔබේ සීයා ඔබේ අම්මට තාත්තට කොයි තරම්නම් වටිනවද? ඒ මොකද මේ දියුණු සමාජ තලයේ ඔබට තිබෙන සම්පත් එදා ඔබේ අම්මට තාත්තට තිබුණේ නැහැ. ඒ ඇත්තන් නොදියුණු සමාජ තලය තුල මනාව ජීවිතයේ මනා ගමනක් යන්ට යෙදුණා. ඒ ගියපු ගමන් මාර්ගයේ තුල මනාව නිසි ආකාරව ජීවිතයේ ගොඩනගන්නට යෙදුණා. නම් ඒ පළවෙනි පාදමේ පළවෙනිම පුරෝගාමීන් දෙදෙනා අපේ අම්මා තාත්තා යන්න අපි මනවින් තේරුම් ගන්න ඕන.
එනම් අපගේ ඥානදාස මහත්මයා එවැගේම තමා නෝනා මහත්මිය තමන්ගේ ජීවිතයේ මේ කරන පින්කම තමන්ගේ මව්වරුන්ට පියවරුන්ට කොයි තරම්නම් උපහාරයක්ද. ඒ මනාව දකින ඔබේ දරුවන් කුමක්ද අවබෝධ කරගන්නේ? පරපුරෙන් පරපුරට ලැබෙන දායාදයේ දරුවන් මනාව උකහා ගන්නට යෙදෙනවා. ඒ මොකද අම්මා තාත්තගේ ක්‍රියාවලිය තුළ දරුවන් ඒ ආවාශයට අරගන්නවා. අරගෙන දරුවන්ගේ ජීවිත ගොඩනගා ගන්නට යෙදෙනවා. නම් අද ඔබ කරන මේ පින්කම කවදා හෝ ඔබ වෙනුවෙන් කරන්නේ මේ දරුවන්. දැන් දරුවන්ට මේ ලබලා දෙන සමාජීය අවබෝධය කොයි තරම්නම් වටිනවාද යන්න මනාව තේරුම් අරගන්න. නම් කල්පනා කරන්න අම්මෙක්ගේ තාත්තෙක්ගේ තිබෙන වටිනාකම අපි කාටවත් වචනයකට දෙකකට සීමා කරන්නට බෑ. ඒ තරම් මහා ගුණ කදම්බයක් අපේ අම්මට තාත්තට තියෙනවා යන්න අපි මනාව තේරුම් ගන්න ඕන. මහා බ්‍රහ්මයා ගාව තිබුණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ කියන සිව්බඹ විහරණය අපේ අම්මලා තාත්තලා ගාව තිබෙන්නේ කුමක් නිසාද? පුත්තා වත්තු මනුස්සාන. මේ ලෝකයේ අම්මෙට තාත්තෙට භෞතිකව තිබෙන මේ කිසිදු වස්තුවක් කිසිදු සම්පත්තියක් තමන්ගේ දරු සම්පත්තිය තරම් වටින්නේ නැහැ. නම් දරු සම්පත්තියයි ඔබට තිබෙන උතුම්ම වස්තුව, උතුම්ම සම්පත්තිය. ඒ අනුව කල්පනා කරලා අද මේ කරන පින්කම තුල මනාව තේරුම් අරගන්න. ඔබේ ජීවිතයේ වැදගත්කමයි මේ විදහා පාන්ත යෙදෙන්නේ. දරුවන් මේ කරුණු කාරණා තේරුම් අරගන්න තැන දරුවන් කල්පනා කරන්න අපි අම්මා තාත්තගේ හිත වචනයකින් හෝ රිද්දනවා නම් ඒ ඇත්තන් කොයි තරම්නම් වේදනාවක් උසුලනවද, කොයි තරම්නම් දුකක් තමන්ගේ සිතේ දරා ගන්නට යෙදෙනවද. ඒ මොකද වත්මන් ස්වභාවය තුල අපි දකිනවා බොහෝ උදවිය කුමක්ද කියන්ට යෙදෙන්නේ. අම්මා තාත්තා අපි වෙනුවෙන් කුමක්ද කළේ යන්න විමසනවා. අපි මේ සමාජ තලයේ තුල මේ කරුණ මනමින් දකිනවා. එහෙම විමසන තැන දරුවන්ට මට කියන්න තිබෙන්නේ එකම දෙයයි. ඒ මොකද ජන්මය ලැබලා දීලා අතපය නොකඩ හදලා නිසි අධ්‍යාපනය ලැබලා දුන්නයින් පස්සේ වෙන මොනව අම්මා තාත්තා දෙන්නද? ඉඩකඩම් නොදුන්නත් කෑකෝ ගහනවා. දේපල නොදුන්නත් කෑකෝ ගහනවා. වස්තුව නොදුන්නත් කෑකෝ ගහනවා. කල්පනා කළ යුත්තේ කුමක්ද? අපිට යා යුතු මාවත මනාව එලිපෙහෙලි කළ දෙන තැන එතනින් එහා ජීවිතය අපි ගොඩනගාගත යුත්තේ. ඒක නිසා අපේ මහත්මට නෝනා මහත්මියට තමන්ගේ ජීවිතේ මනා ගමන පෙන්눔 කළා. මනාව ජීවිතය තුල ඒ ගමන යන්ට යෙදුණා. ඒ අනුව මනාව ජීවිකාවන් වත්මන් ස්වභාවය තුල ඔබ ගත කරන්නේ අම්මට තාත්තට ගරු කරා. අම්මට තාත්තට සලකන්ට යෙදුණා. ඒ වගේම තමා කල යුත්ත අවබෝධ කරගෙන සිදු කරන්ට යෙදුණා. රැකබලා ගන්නට යෙදුණා. ඒ නිසයි ඒ ඇත්තන්ගේ අභාවයෙන් තෙමසක් ගත වෙන තැන පවා මේ අන්දමට කෘතවේදී මාහැඟි පින්කම ඔබ විසින් සිදු කරන්ට බලාපොරොත්තු වන්ට යෙදෙන්නේ. ඒ තමන්ගේ අම්මාගේ වටිනාකම, තාත්තාගේ වටිනාකම නිසි ආකාරව ඔබ අවබෝධ කරගත්ත නිසා ඔබත් මව්වරු හැටියට, පියවරු හැටියට ජීවිත දාමේ ඔබ ඇයි මේ වර්තමානයේ මේ තරම් වෙහෙසෙන්නේ, මහන්සි වන්ට යෙදෙන්නේ, දිවරෑ නොබලා වැඩබල කරන්ට යෙදෙන්නේ කුමකටද? ඔබේ අනාගත පරපුර, ඔබේ දරුවන්ට නිසි අනාගතයක් දායාද කරන්න. නම් ඔබ වෙනුවෙන් මේ කරන සියලුම කැපකිරීම සිදු කරන්නේ
මේ අම්මාවරු තාත්තාවරු ඒ කරුණු කාරණා තේරුම් අරගෙන ජීවිතයට අද අවබෝධයක් ලබන්න දහමෙන් ජීවිතයට අවබෝධයක් අරගන්නයි අද ඔබ මේ පසුවන්ට යෙදෙන්නේ. එහෙමනම් කල්පනා කරන්න ජීවිතයක් කියන්නේ පින්වත්නි අපි නිතින්ම අවබෝධයෙන් යුතු ගත කරන්නට ඕන මේ ජීවිතයක් අපි සැමටම තිබෙන්නේ. අවබෝධයෙන් ගත කරන ජීවිතයක් ලැබෙන තැන අපි ඒ නිසි අවබෝධයෙන් ගත කරන තැන ජීවිත තුල ජීවත් වීම බොහොමත්ම පහසුයි. අපි අනවබෝධයෙන් ජීවිතයක් ගත කරන තැන මේ ගත කරන ජීවිත ගත කරන්නට අපිට අපහසුයි. ඇයි අපි සෑම කෙනෙක්ම දකින්නේ කුමකින්ද? අපි නිතින්ම දකිය යුත්තේ අවබෝධයෙන් යුතුව. අනවබෝධයෙන් දැක්කොතින් අපිට ඇති වෙන්නේ දුක, වේදනාව. මේ කියන කරුණු අපි සෑම කෙනෙක්ටම පොදු වූ කරුණු. ඒක නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරනව පින්වත්නි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? අපි සෑම කෙනෙක්ගේම ජීවිතයේ උන්වහන්සේ අපිට පැහැදිලි කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එනම් අපි සෑම කෙනෙක්ම සංස්කාරයන්ගේ එකතුව තුළ ඔබේ අම්මා ඔබට අනිත්‍යතාවය මීට තෙමසකට ඉහත මනවින් පසක් කරන්නට යෙදුණා. එහෙම මනවින් පසක් කරන තැන ඔබ ජීවිතයේ අනිත්‍යතාවය දැක්කද? ඔබේ අම්මගේ බලන්න රූපකායමේ ඡායා රූපේ බලන්න. ඔබේ අම්මාගේ රූපකායේ තිබුණ ඒ වැහැරීම තමන්ගේ මහලු භාවයට පත් වෙන තැන එතුමියගේ රූපේ වැහැරීම අපි සෑම කෙනෙක්ටම සියසින් දකින්ට තිබුණා. ඒක නිසා සිංහල කවිය කියනවා සසර සරණ සතට මහලු වයස පැමිණි කලට ගතද හැකිලි වතද මැලවි සෙලවෙතා දතා. සිංහල කවිය ලස්සනට අපේ රූපය වර්ණනා කරන්නට යෙදුණා. මේ රූපයේ ස්වභාවය අපි සෑම කෙනෙක්ටම පැහැදිලි කරනවා. සසර සරණ සතට අපි මේ සසර භවයන් තුල අපි ඇවිදමින් යනවා. මේ යන භවගාමී ජීවිතේ බලන්න මට ඔබට අපි සැමටම ලැබුණ මේ එක් වූ භවය. මේ භවයේ තුල බලන්න අපිට ලස්සනට කියනවා මේ ඇවිදින සසර සරණ සතට මේ සසර ඇවිදමින් යන භවගාමී ජීවිතයේ අපිට ලැබුණු එක් වූ මේ භවය තුල බලන්න පසක් කරනවා මහලු වයස පැමිණි කලට අපි මහලු භාවයට පත් වෙනවා. අපි කවුරුවත්ම තරුණ වෙන්නේ නැහැ. අපි නැවත ළමා කාලයට යන්නේ නැහැ. අපි ටිකෙන් ටික යන්නේ මහලු භාවයට. ඒ මහලු භාවයට යන තැන බලන්න ඔබේ අම්මා වසර 94ක් ආයුෂයේ භුක්ති විඳා. එහෙම භුක්ති විඳමින් එන ගමන් මාර්ගයේ බලන්න මහලු වයස පැමිණි කලට ගතද හැකිලි වතද මැලවි. අපි සෑම කෙනෙක්ම මහලු භාවයට පත් වෙන තැන අපේ ගත හැකිලෙනවා. වත මැලවෙනවා. වත මැලවෙන තැන කුමක්ද වන්නේ? ගත හැකිලිලා වත මැලවෙන තැන අපේ අතපය වාරු නැහැ. අපේ හැම රැලි වැටිලා, කෙස් ටික පැහිලා, දත් ටික වැටිලා අපි කොයිතරම්නම් දුර්වර්ණ වෙලාද? එහෙනම් කුමක්ද පැහැදිලි කරන්නේ? සෙලවෙතා දතා. අපේ ජීවිත හරියට කොයි වගේද? තන අග තිබෙන පිනිබිදු හා සමානයි. කොයි වෙලාවේ අපි මේ මහ පොළොවට පතිත වේද? තන අග තිබෙන පිනිබිදු වලට සූර්යාලෝකය සමගම ඇතිවන්නේ කුමක්ද? මහ පොළොවට වැටෙනවා, විනාශේ කරා යනවා. එනම් බලන්න අපිට සිදුවන්නේ
අන්න ඒ ටිකමයි. ඒ මනාව පැහැදිලි කරන බුදු පියාණන් වහන්සේ අභිධර්මය තුල අභිධර්මය යම් වූ තරමක් හෝ ඔබ අවබෝධයක් තිබෙනවා නම් බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ කුමක්ද? කාරණා හතරකට පැහැදිලි කරන්නට යෙදෙනවා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මෙන්න මේ කියන්නා වූ කොට්ටාසයන් තුළ උන්වහන්සේ අපිට රූප කියන කොට්ටාසයකට අපිට මනා අවබෝධයක් ලබා දෙනවා. උන්වහන්සේ මේ රූප කියන කොට්ටාසේ සරලව ගත්තොතින් බලන්න අපි සෑම කෙනෙක්ගේම ඇහැට දකින්නේ අපි රූපයක්. අපි සෑම කෙනෙක්ම අපේ ඇහැට දකින්නේ අපි රූපයක්. මේ රූපයන් දිහා දකිනකොට කුමක්ද ඇතිවන්නේ? මේ රූප කියන කොටාසයට ඇයි අපි අයිතිවන්නේ? අපි සෑම කෙනෙක්ම රූප ගොඩක්. මේ රූප කියන කොටාසට අයිතිවන්නේ අපි මේ රූපයේ වෙනසක් අපි දකිනවා. අපි ටිකෙන් ටික අපේ රූපය වෙනස් වෙනවා. අපි තව වසර ගණනාවක් යන තැන ඉන්නේ අපි නෙමෙයි. අපේ රූපය වෙනස් වෙලා. එතකොට ඒ රූපය වෙනස් වෙන නිසා අපිව රූප කියන කොටාසයට අපි අයිති වෙනවා. එහෙම අපි වෙනස් වෙන නිසා අපි සෑම කෙනෙක්ගේම අනිත්‍යතාවය අපි අභිමුඛයේම තිබෙනවා. ඒ නිසායි අපි රූප කියන කොටාසයට අයිතිවන්ට යෙදුනේ. සිංහල කවියක් ඒ කරුණයි අපිට පසක් කරන්නට යෙදුනේ. එනම් සබ්බේ සංඛාරා අනිච්චාති. මේ ලෝකයේ අපි සෑම කෙනෙක්ම සංස්කාරයන්ගේ එකතුව. සංස්කාරයන්ගේ එකතුව තුළ අපි කුමක්ද කළේ? අපි මේ භවයක් අරමුණු කරගෙන භවයක උප්පත්තිය ලබලා අපි මේ භවය තුළ ජීවිතයක් අරවන්ට යෙදුණා. ඒ අරවන්ට යෙදුන භවය තුල බලන්න අපි නැවත මේ පංච ඉන්ද්‍රියන් තුලින් අපි අපි සංස්කාරයන් එකතු කරනවා. එහෙම එකතු කරමින් අපි මේ සංඛාර ලෝකයක් ගොඩනගා ගන්නවා. මේ ගොඩනගා ගන්න සංඛාර ලෝකයේ දිහා බුදු පියාණන් වහන්සේ මනාව අපිට පැහැදිලි කරනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සංස්කාර අනිත්‍යයි. මේ සියලුම දේ විනාශය කරා යනවා. නැසෙන සුළුයි. එලා යදා පඤ්ඤාය පස්සති. යමෙක් මෙය ප්‍රඥාවෙන් දකිනවා නම් කුමක්ද සිදුවන්නේ? මේ අවබෝධ කරගන්නවා නම් අත නිම්බින්දති දුක්ඛේ. ඒ පුද්ගලයාට පුළුවන් දුකෙන් අත මිදෙන්න. දුකෙන් අත මිදෙන තැන කුමක්ද ලැබෙන්නේ? ඒස මග්ගෝ විසුද්ධිය. උතුම් වූ නිවනයි අවබෝධවන්ට යෙදෙන්නේ. නම් ඒ தත්ත්වයටපත් වෙන්න නම් අපි මේ කියන කාරණා අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන ජීවිතයට මේ මනාව තේරුම් අරගන්න ඕන. එතකොට පුළුවන් අපිට විසුද්ධි මාර්ගයට පත්වන්න. නැත්තම් නිවන් කරා අපිට පිය නගන්නට හැකියාවක් තිබෙනවා. නම් මේ අන්දමට ඔබේ මෞතුමිය මීට තෙමසකට ඉහත අපිට පෙන්වුම් කළේ මේ කරුණුයි. ඔබ මේ ජීවිත දාමයේ තුල උප්පත්තිය ලැබුවා. අපි සෑම කෙනෙක්ම මේ ජීවිතයේ පෙර පිනකට අපි මනුස්ස භවයක අපි උප්පත්තිය ලැබුවා. කාම සුගතියේ තිබෙන උතුම්ම භවය. මේ මනුස්ස භවය සැමට ලබන්නට බෑ. මේ කාම සුගතියක් තුල තිබෙන උතුම්ම භවය තමයි මනුස්ස භවය. මේ මනුස්ස භවයටපත් වෙලා ඔබ කල්පනා කරන්න ඔබ ජීවිතයේ තුල පෙර පින් නිසා මේ අන්දමට ජීවිකාව ගත කරනවා. ඔබ බලන්න ජීවිතයේ මනුස්ස භවයක් ලබන්නට පින් තිබ්බට ඒ ජීවිතයේ ගත කරන්න පින් නැති උදවිය කොතෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි ජීවිතයක උප්පත්තිය ලැබුවට තමන්ගේ රූපකාය නිසි ආකාරව අංගෝපාංග ටික නැති උදවිය ඉන්නවා. මේ මහමගට යන තැන
ඔබ මනාව සියසින් දකින්න කරුණු. ඒ අතරින් බලන්න ඔබ මේ වගේ ජීවිකාවක් ගත කරන්න කොයි තරම්නම් කත පුඤ්ඤෝ කොයි තරම්නම් පෙර පිං තිබෙන්න ඕනද. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, පහුගිය කාලමානයේ මහා වෙසනයක් සිදුවන්ට යෙදුණා. එයත් ඔබ තේරුම් ගන්න පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශවල ජීවිකාව ගත කරන්නට පෙර පිං තිබෙන්න ඕන. එයත් ඔබ ලබන්ට යෙදුණා. මේ තමා පින්වත්නි ඔබට ලැබුණ වටිනාකම්. මනුස්ස භවයේ උප්පත්තිය ලබන්න, ඒ වගේම තමා පෙර පිං අනුව මනා ජීවිකාවක් ගත කරන්න, ඒ වගේම තමා මනුස්ස භවයේ පවත්වාගෙන යන්න මනාව අවශ්‍ය කරන කාරණාවන් සාධනය වන්න, ඒ වගේම තමා ඔබට සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න මේ සියලුම කාරණා ඔබට සෑදුනා පෙර පිං නිසා. ඒක නිසා ඔබේ මෞතුමිය ජීවිතේ අපිට මේ කාරණා පසක් කරන්නේ මීට තෙමසකට ඉහත. එතුමිය භවයෙන් මිදෙන තැන බලන්න එතුමිය මිදිර යන්ට යෙදුණා. එතුමිය නහවපු, කවපු, කෝපු රූප කාය අතහැරියා. එවැගේම තමයි එතුමිය ආදරය කරපු දරුවන්, මුණුපුරු මිනිපිරියන් සෑම දෙයක් මත හැරියා. මේ සෑම දේම භෞතික ලෝකයේ එතුමිය වටා තිබුණ සියලුම බැඳියාවන් එතුමිය අතහරින්ට යෙදුණා. ඒ අතහැරලා දාලා එතුමිය යා යුතු ගමන යන්ට යෙදුණා. ඒ යන්ට යෙදුණ ගමන අරමුණු කරගෙන සුජීවත්ව ඉන්න දරුවන් හැටියට ඔබ මේ කුමක්ද කරන්නේ? තෙමසක් ගත වෙන තැන එතුමියගේ ගුණය අනුස්මරණය කරනවා. එතුමියගේ භවයට පින් දෙන්න පින්කම් කරන්ට යෙදෙනවා. එහෙම පින්කම් කරන තැන අද මේ කියන බණ එතුමියට ඇහෙන්නේ නැහැ. එතුමියට මේ අවබෝධ කරගන්න බෑ. එතුමියට පුළුවන් එක්කූ දෙයයි කරන්න. එතුමිය පින් අපේක්ෂාවක, පින් බලාපොරොත්තුවක ඉන්නවා නම් එතුමියට පුළුවන් මේ පින අනුමෝදන් වන්න. එතුමියට පින් අනුමෝදන් වන්නත් පුළුවන් එක්කූ ස්ථානයයි තිබෙන්නේ. ඒ තමා පරදත්තූප ජීවී කියන කොට්ටාසය. මේ කියන පරදත්තූප ජීවී කියන කොට්ටාසයටපත් වුණා නම් පමණයි මේ පින් අනුමෝදන් වන්න පුළුවන්. ඒ බුදු පියාණන් වහන්සේ තිලෝකුට්ට සූත්‍ර දේශනාව තුළ අපිට ලස්සනට පැහැදිලි කරනවා. තිලෝකුට්ටේසු තිට්ඨන්ති සංඝි සිංඝාටකේසුච ద్వාර බාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සහංකරා. අපනමින් මිය ගියපු අපේ ඥාතීන් මේ කියන පරදත්තූප ජීවී කියන කොට්ටාසයටපත් වුණා නම් ආගන්ත්වාන සහංකරා. ඒ ඇත්තන් නැවත පැමිණෙනවා. පැමිණෙන්නේ කොතෙන්ටද? සංඝි සිංඝාටකේසුච නොයෙකුත් මංසන්දි වලට ඇවිදින්න බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳලා බැරි වෙන තැන කොතෙන්ද දෙන්නේ? ద్వාර බාහාසු තිට්ඨන්ති. තමන්ගේ ගේ දොර ජනෙල් අහුමුළු වලට ඇවිදින්න බලාගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉඳලා අප මේ අන්දමට පින්දහම් කරලා පින්පෙත් අනුමෝදන් කරන තැන ඒ ඇත්තන් මේ පින අනුමෝදන් වෙලා යහපත් ප්‍රතිසන්දිය, යහපත් භවය ලබන්ට යෙදෙනවා. දැන් ඔබ කල්පනා කරන්න, අපි කවුරුවත්ම දන්නේ නැහැ අම්මා කොතැන කොයි අන්දමකට ඉන්නවාද යන්න අපි කවුරුවත්ම දන්නේ නැහැ. ඒ මොකද අපි කාටවත්ම පුබ්බේ නිවාසානුස්මෘති ඥානය තාම පහළ වෙලා නැහැ. ඒත් අපේ මේ යුතුයකම, අපේ වගකීම අප මේ ඉටු කරනවා. ඒ මොකද අපි දන්නේ නැති නිසා අපේ අම්මට පින් දෙනවා. අම්මට මේ අනුමෝදන් උනත් නොඋනත් කවදාවත් අපත යන්නේ නැහැ. ඒ මොකද ජීවත් වෙන්න අපි සැමටම මේ පින කියන කරුණ අවශ්‍යයි. ඒ මොකද පින මතයි අපේ මේ ජීවිකාව පවතින්නේ. එහෙනම් පින ෂය වෙන තැන අපි අභාවය කරා යනවා. ඒක නිසා ඔබ කල්පනා කරන්න,
පින අපි සැමටම අවශ්‍යයි. ඒ නිසා අද අපගේ මහත්මාගේ මේ නිවස තුල ස්වාමි දියණියක්, දරුවනොත්, සහෝදර පිරිස්, නෑහිත මිත්‍රාදී දරුමුණුපුරු මිනිපිරි මේ සෑම කෙනෙක්ම එකතු පහදා කරගෙන අද ජීවිතයට වටිනාකමක් ගෙන දෙන මේ වටිනා පින්කමක් සිදු කරවා ගන්නට යෙදුනේ. මෙය තමා පින්වත්නි අපේ ජීවිතය තුළ අපි තේරුම් ගත යුත්තේ. ඒ මොකද අපි සෑම කෙනෙක්ම උපන්න නිසා භවය ගත කරනවා නෙමෙයි. අපි මේ වටිනා මනුස්ස භවයක් ලබලා එහි වටිනාකම තේරුම් අරගෙන ජීවිකාව ගත කරන උදවිය. ඒ ජීවිකාව ගත කරන තැන අපි ආගම දහම අනුව ජීවිකාව ප්‍රායෝගිකව ගත කරන තැන අපි සෑම කෙනෙක්ටම ජීවිතයේ අවබෝධය ලැබෙනවා. ජීවිතයේ අවබෝධය කියන කරුණ පොතපතෙන් අපි ලබනවා. ඒ විතරක් නෙමෙයි. අපි සෑම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ විශේෂ කරුණු අනුව ජීවිතයට අවබෝධය අරගන්නේ අපි මේ විශේෂ මාලාව පිළිබඳව පමණයි. ඒ ජීවිතයේ අවබෝධය අපි ලැබිය යුත්තේ මේ අන්දමට ආගම දහම තුලින්. ජීවිතය තුල අපි සෑම කෙනෙක්ම මේ ආගම දහම අනුව ජීවිකාව ගත කරන තැන ඔබ කල්පනා කරන්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරන වග අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා ඔබ ජීවිතයේ තුල මේ ධහම කියන්නේ අපි සෑම කෙනෙක්ගේම ජීවිතයට මනා අවබෝධයක් කැදවන තැන. ඒ මොකද බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මෙන්න ප්‍රධානම සාධකයේ කුමක්ද? උන්වහන්සේ ජීවිතයේ දැක්ක සිව් පෙරනිමිති. ඒ විතරක් නෙමෙයි. ජීවිතයේ දකින්ට යෙදුනා මේ අස්ථිරත්වය, මේ ජීවිතයේ අනාත්මය, ජීවිතයේ දුක උන්වහන්සේ සියසින් දැක්කා. ඒ සියසින් දකින තැන උන්වහන්සේ කල්පනා කළේ කුමක්ද? මේ ජීවිතයේ මීට එහා ගියපු අවබෝධයක් ලබන්න ඕන දෙයක්. අපි බාහිර ලෝකයේ සමග ගනුදෙනු කරනවා. මේ බාහිර ලෝකයේ සමග ගනුදෙනු කරන තැන බලන්න. අපි ජීවිතයේ දකින්නේ කුමක්ද? අපි දැකිය යුත්ත නෙමෙයි දකින්නේ. අපි එහි තිබෙනා වූ අර්ථය නෙමෙයි වටහා ගන්නේ. අනර්ථයයි අපි වටහා ගන්නේ. ඒ නිසායි අපි සෑම කෙනෙක්ම මේ පංචකාම සම්පත්තියට මේ තරම්ම ලොල් වෙලා ක්‍රියා කරන්නට යෙදෙන්නේ. අපි තේරුම් ගන්නවා නම් මේ ජීවිතය තුළ අපි දැකිය යුත්තේ කුමක්ද? එදා බෝසතාණන් වහන්සේ ගිහිගේ තුල රඳවන්න පිය රජතුමාට කරන්ට පුළුවන් සියලුම දෑ සිදු කළා. ඒත් උන්වහන්සේ ඒ සෑම දෙයක්ම දැක්කේ ජීවිතේ කුමක් හැටියටද? ඒ ජීවිතේ මිරිඟුවක් හැටියට. ඒ මොකද අපි මිරිඟුවක් පසුපස්සේ දුවන්න අපි මහන්සි වන්නේ. අපේ ජීවිතයත් ඒහා සමානයි. ජීවිතය තුළ අපි සැපතක් කියාගෙන මේ දුවන මිරිඟුව තුළ අපිට අවසානයේ ඇති වෙන්නේ කුමක්ද? මහා දුක, මහා වේදනාව. ඒක ඔබේ අම්මා ඔබට මනාව පසක් කරන්ට යෙදුනා. ඔබට අම්මා වුණා. ඔබට මිත්තණිය වන්ට යෙදුනා. ඔබට ඥාතිවරිය වන්ට යෙදුනා. මේ අන්දමට බලන්න එතුමිය මනා සම්බන්ධතාවය ඔබ වටා මනාව ගොඩනගා ගන්නට යෙදුනා. ඒ ගොඩනගන තැන කුමක්ද සිදු වුනේ? එතුමිය මේ භවය අතහරින තැන එතුමිය භෞතික ගොඩනගපු දූදරු සම්බන්ධතා, ඥාති සම්බන්ධතා, මේ භෞතික ලෝකයේ ගොඩනගාගත් හිත මිත්‍රකම්, මේ සෑම දෙයක්ම එතුමිය අතහැරියා. එතුමිය මේ භවයෙන් මිදිලා යන තැන මේ කිසිදු සම්බන්ධතාවය එතුමිය අරගෙන ගියේ නැහැ. ඒ නිසා අපිට පැහැදිලි කරන බුදු පියාණන් වහන්සේ සම්බාදායන් කරා වාසෝ, මේ සම්බන්ධ අපි ගොඩනගන්න
අපි සැමටම ඇතිවන්නේ කුමක්ද? අවසානයේ ඒ කඩා වැටෙනවා. කඩා වැටෙන තැන ඇතිවන්නේ කුමක්ද? දුක, වේදනාව. මේ කියන කරුණු නේද අපි සෑම කෙනෙක්ගේම ජීවිතයේ එදිනෙදා ජීවිත තුළ පවා අපිට ඇති වුණේ. අපි කොයිතරම් දුරට අපි සම්බන්ධතා අපේ තිබෙනා වූ කැමැත්ත අනුව අපි ගොඩනගන සියලුම සම්බන්ධතා අපෙන් ඈත් වෙන තැන, අපෙන් දුරස් වෙන තැන අපිට ඇති වෙන්නේ කුමක්ද? දුකයි, වේදනාවයි. මේ තේරුම් අරගත්තා එදා බෝසතාණන් වහන්සේ. එදා ඒ තේරුම් ගත්ත නිසායි තමන්ට රාහුල කුමාරයා උපන්නා යන්න කන වැකුණ ගමම්ම එදා ගිහිගේ අතහරින්ට යෙදුනේ. ඒ මොකද සම්බන්ධතාවය තිබෙන තැන ඇති වෙන්නේ දුක, වේදනාව. ඒ නැති තැන අපි කාටවත් දුක දැනෙන්නේ නැහැ, වේදනාව දැනෙන්නේ නැහැ. නිසා පින්වත්නි, අපි මේ කියන දේ අපේ ජීවිතයට ඇති කරගන්න අපි එක්ක මහරහත් වෙන්න ඕන. එහෙම නැත්නම් පසේ බුදු වන්න ඕන. නැත්නම් බුදු වන්න ඕන. මේ කියන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වුණොත් අපිට පුළුවන් දුකෙන් අත මිදෙන්න. ඒ යන ගමන සූදානම් කරගන්නයි අපි මේ අවස්ථාවන් අපි අරමුණු කරගෙන බණ කියවන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, ජීවිතයට අවබෝධයක් ඇති කරගන්න දහම අනුව. ඒක නිසා අපගේ මහත්මා නෝනා මහත්මිය තමන්ගේ ජීවිත දාමය තුළ තමන්ගේ දරුවනුත් අභිමුඛයේ තබාගෙන තමන්ගේ දෙපැත්තේම සහෝදර පිරිස්, නෑහිත මිත්‍රාදී දූ දරුවන්, මුණුපුරු මිනිපිරියන් මේ සෑම කෙනෙක්මත් අභිමුඛයේ තබාගෙන මේ ජීවිත දාමේ අද වටිනා පින්කමක් සිදු කරගත්තේ අම්මාගේ ගුණය, තාත්තාගේ ගුණය ජීවිතයට අවබෝධ කරගත්තා. හැදෙන වැඩෙන දරු පරම්පරාවට අම්මා තාත්තා කියන්නේ කවුද යන්න? ජීවිතය තුළ අම්මා තාත්තගේ වටිනාකම මනාව දරුවන්ට එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපට අවබෝධ කළ අන්දමින් ඔබ මනාව අද මනා අවබෝධයක් ලබන්නට යෙදුනා. අම්මයි තාත්තයි අපිට බුදුන්, දෙවියන්, බමුණු, ගුරුන් හා සමාන වන්ට යෙදුනා. ජීවිතයේ ස්වභාවය ඔබ මනාව තේරුම් ගන්නට යෙදුනා. ජීවිතයක තිබෙන මේ තිබෙනා නිසරු ස්වභාවය මනවින් අවබෝධ කරගන්නට යෙදුනා. ජීවිත දාමයක තිබෙන වටිනාකම ඔබ තේරුම් අරගන්නට යෙදුනා. එහෙම තේරුම් අරගන්න තැන ජීවිතයට ලැබුණේ කුමක්ද? ජීවිතයට පුංචි හෝ අවබෝධයක් ඔබට ලැබෙන්න යෙදුනා. අපි සෑම කෙනෙක්ගේම ජීවිත ලැබුණ මනුසත් භවය මේ කාම සුගතියේ බලන්න දුර්ලභ වූ මනුසත් භවයක් ලැබුණා. සත්ධර්මයේ තියෙන කාලයක උප්පත්තිය ලැබුවා. වගේම තමන්ගේ ඇස කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රිය ධර්මයන් නොවඩුව ඔබට ලැබුණා. යෝගේම තමන්ගේ ජීවිත දාමයේ ඔබ සෑම කෙනෙක්ටම මේ බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබන්නට ඔබ පින් කරන්නට යෙදුනා. නම් මේ කියන දුර්ලභ කාරණා හතර ඔබ සම්පූර්ණ කරගෙන ජීවිතයේ කාම සුගතියක් තුළ තිබෙන වටිනාම භවයේ වෙන මනුස්ස භවයේ බුදුවන්නේත් මනුස්සයේ, පසේ බුදුවන්නේත් මනුෂ්‍යයේ, මහරහත් වන්නේත් මනුෂ්‍යයේ, දෙවියන්ට, බ්‍රහ්මයින්ට, പ്രേත භූත ආදීන්ට කවදාවත් බෑ මේ කියන තුන්තරා බෝධියටපත් වෙන්න. එවැනි වටිනා මනුසත් භවයක් ලැබපු ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ ජීවිත දාමය තුළ මනාව ගුණ යහපත්කම් වලින් තමන්ගේ ජීවිතය පෝෂිත කරගත්තා. ඔබේ අම්මා තාත්තගේ ගුණයන් අනුව ඔබේ දරුවන් ගාව ඒ ගුණයන් තිබෙනවා. ඒ මොකද අපගේ මහත්මාගේ බාල දියණිය, අප විහාරස්ථ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ අන්දමට ජීවිතය තුළ කටයුතු කරන්නට පවා තමන්ගේ අම්මා තාත්තගේ ගුරුහරුකම, ඒ ගුණ වගාව දරුවන්ට පෝෂිතවන්ට ඕන.
ඒ නිසායි මුලින් සඳහන් කළේ පරපුරෙන් පරපුරට අපි දායාදය කියන දේ නිසි ආකාරව ලබලා දෙන්න ඕන. ඔබේ අම්මා තාත්තගෙන් අනතුරුව අපේ මහත්මට නෝනා මහත්මියට ඒ දායාද ලැබුණා. ඔබෙන් අනතුරුව ඔබේ දරුවන්ට මේ පැවැත්ම තිබෙන්නේ මේ පරපුරේ දායාදයේ නොවුව තමන්ගේ දරුවන්ට නිසි ආකාරව ලබලා දෙන තැන. නම් අද ඔබ ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් යුතු අයිතුකම් අනුව වගකීම් ඉටු කරන තැන දරුවන් ඒ දිහා දැකලා කවදා හෝ ඔබ වෙනුවෙන් දෙයක් කරන්න ඉගෙන ගන්නේ මෙවැනි දේ දකින්න තැන ප්‍රායෝගික ජීවිතයේ තුල දරුවන්ට මේ ආభాෂය ලබලා දෙන තැන දරුවන් මේ මනාව වටහා ගන්නවා. ඒ නිසා කල්පනා කරන්න ඒ අන්දමට අද මේ වටිනා පින්කමක් ඔබ විසින් මනාව සිදු කරවා ගන්නට යෙදුණා. එමනම් පින්වත්නි කල්පනා කරන්න ජීවිතය තුළ මේ කාරණාවන් ටික ඔබේ ජීවිතයට අවබෝධ කරගෙන ජීවිත දාමයේ මනා අවබෝධය ඔබේ ජීවිතයට අරගෙන අද මේ කියා දෙන්න යෙදුන මේ පුංචි දහම් කරුණු තුලින් ඔබේ ජීවිතය මනාව සකස් කරගන්න. අද මනාව සුණාත කියන අන්දමට ඔබ මනාව දහම ශ්‍රවණය කළා. ධාරේත කියන අන්දමට ඔබ මනාව ශ්‍රවණය කරපු දහම මනසේ ධාරණය කරගන්න. මනසේ ධාරණය වෙන තැන චරාත ධම්මේ ඒ තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගික කරන්න. එතකොට පුළුවන් අපේ ජීවිත මනාව අලංකృత ජීවිත බවට පරිවර්තනය කරගන්න. තමන් කවුද යන්න තමන් තේරුම් අරගන්න. ඒ මොකද අපිට අනිකා වෙන්න අපි කාටවත්ම බෑ. අපි තමන් කවුද යන්න තේරුම් ගන්න තැන සංස්කෘත ශ්ලෝකයක පඬිතයින් ප්‍රකාශ කරන්නේ කුමක්ද? මුක්ෂාක්ෂීන පරන්ත්‍රයන්ති දයාක්ෂමා සර්ව ජනප්‍රියත්ව. ගහ පල දරන්නේ සදා සිව්පාවගේ ඵල ප්‍රයෝජනයට. එනම් සත්පුරුෂයන් ජීවත් වෙන්නේ අනිකාගේ ඵල ප්‍රයෝජනයට. මේ කාරණාව තේරුම් අරගෙන අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මත්ත පසීදති. අද ඔබ නොඇසුවදේ අහන්ට ඇති, ඇසුවදේ නැවත නැවත අසන්ට ඇති, තමන්ගේ දෘෂ්ටි දාමයන් ඍජුවන්ට ඇති, සිස්සතං පැහැදෙන්ට ඇති, සමාධිගත වන්ට ඇති. මේ අන්දමට බුදු පියාණන් වහන්සේට සන්ධ්‍යාවේ මල් පහන් සුවඳුන් සහිත ගිලම්පස් සම්බුද්ධ පූජාවන් පවත්වලා පංචශීලයන් සමාදන් වෙලා සිල්වතුන් බවට පත් වෙලා ධර්ම දේශනාවකට ඇහුම්කම් දීලා ජනිත කරගත්ත මේ උදාර වූ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. සදේක ලෝකවාසී සියලුම දෙවි දේවතාවා මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වන්නා වූ ආකාශ භූමාටු කියන මේ නිවසට ඔබට ගමට පළාතට රටට අධිග්‍රහිත වන්ට යෙදුන සියලුම විෂ්ණු කතරගම සමන් විභීෂණ නාත පත්තිනි ගම්බාර ඊශ්වර දැඩිමුණ්ඩ කියන සියලුම දෙවි දේවතාවා මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වන්නා වූ දෙවියෝ ඔබව ආරක්ෂා කර දෙත්වා රැක දෙත්වා. දෙවියනෝ පතනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලබත්වා. ඒ වාගේම තෙමසකට ඉහත මේ පරයන්ට යෙදුනා වූ ආදරණීය ස්නේහවන්ත මෞතුමියට, ස්නේහවන්ත නැන්දනියට, මිත්තනියට, ඥාතිවරියට, හිතවතියට කල්පනා කරන්න. රණවීරගේ සුදන්ති ආදරණීය මෞතුමිය ප්‍රදාන කරගන්ට යෙදුන පැන්සිස් සහෝදරයාණන්ට, එවැගේම තමා චන්ද්‍රසේන තමන්ගේ මස්සිනානන්ට මේ උදාර වූ පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් වේවා. වර්ග පරම්පරාවේ දෙපාර්ශ්වයේ සූපාර්ශ්වයේ මව්පස පියපස සහලේ මිය ගිහිල්ලා ඔබ නමින් මිය ගිහිල්ලා සසර ගමන තුල පින් බලාපොරොත්තු වෙන
යම් වූ ඥාතිවරුන් වෙද්ද ඒ සියලුම ඥාති වර්ගයාට මේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව හේතු වේවා වාසනාව වේවා සාංසාරික භවයට සිය අතින් සිය සිතින් කරගත් පිනක්සේ අනුමෝදන්ව උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලබන්න මේ උදාර වූ පුණ්‍යානුමෝදනාවන් හේතු වේවා වාසනාව වේවා පාරමිතා දහමක්ම වේවා. ඒ වාගේම රෝගී තත්ත්වයෙන් පෙරෙන්ට යෙදෙන අපගේ මහත්මාණන්ගේ සහෝදරයාණන්ට රත්නායක මහත්මාණන්ට දුක් නිරෝගී සුවතාවය චිරජීවනය ආයුරාෝග්‍ය සම්පන්නිය උදා වේවා. කායික මානසික වාචසික සුවතාවයන් උදා වේවා. ඒ වාගේම නෝනා මහත්මියගේ ආදරණීය ස්නේහවන්ත මෞතුමියට පියතුමන්ට නිංගිරි මැණිකේ මෞතුමියට ඒ වගේම තමා ජයවර්ධන පියතුමන්ට මේ උතුම් වූ පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් වීම තුළින් තමන්ගේ සදෑ සමය තුළ චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පන්නියෙන් යුතු දීපේවතක් ගත කරන්න කායික මානසික වාචසික සුවතාවයන්ගෙන් යුතු දීපේවතක් ගත කරන්න සියලුම රෝගී තත්ත්වයන් සුවපත් කරගෙන මනාව ජීවිතය තුළ කටයුතු කරන්න ක්‍රියා කරන්න මේ උතුම් වූ පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් වේවා. චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පන්නිය උදා වේවා. ඒ වාගේ මහත්මා නෝනා මහත්මිය ඒ වාගේම දූ දරුවන් ප්‍රදාන සහෝදර පිරිස් නෑහිත මිත්‍රාදී අසල්වාසී මේ පින්කම වෙනුවෙන් ඇවිදිලා දැකලා ඇයි හොඳයි සාදුයයි කියපු වතාවත් ආදී සිදු කළ සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. කරන්නා වූ යහපත් කටයුතු පතන ප්‍රාර්ථනාවන් ඉෂ්ටාර්ථයන් බවට පත් වේවා. චිරජීවනය ආයුරාෝග්‍ය සම්පන්නිය උදා වේවා. තමන්ගේ විශ්‍රාම දිවිය සර්පකාරයෙන් යුතුව සාර්ථක කරගන්න මේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව මහත්මාණන්ගේ ජීවිතයටද හේතු වේවා වාසනාව වේවා. තමන්ගේ සියලුම රැකිරක්ෂාදී වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් ආදී කටයුතු දිනින් දින දියුණු පමුණු වේවා. සියලුම දූ දරු මුණුපුරු මිනිපිරි ආදීන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සර්පකාරයෙන් සාර්ථක වේවා. ගේදොර තුල පවුල් ලේකකයන් තුල සතුට සමාදානයේ සෞභාග්‍ය උදා වේවා. ලැබුවා වූ නව වසරත් ඔබ සැමටම සතුටින් සමාදානයෙන් සෞභාග්‍යයෙන් සපිරි සාපිපාසාදී දුක්ඛ පීඩාවන්ගෙන් තොර දීපේත් ගත කරන්න මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියන උදාර සිතිවිල්ල ප්‍රාර්ථනාවෙන් යුතුව ඕ වන්දනාවන් සිදු කරන්න පුණ්‍යානුමෝදනාවන් ලබා ගන්න. නිකිල ජනමන පුණ්ඩරීක වන සණ්ඩ මණ්ඩිත ප්‍රවරාදිත්‍ය ගණතර තිමිර තේජා විරාම ගෝර මාර මත්ත මාතම්බ කදම්බ චුම්බිත පංච වර්ණ රේඛත්‍රයානු ශ්‍රීමත් ඝන සුගතතාගත වර ධර්ම චක්‍රවර්ති ස්වාමීයෝ අපතාගත රහස් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තම ආනන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්ට යෙදුනා වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් එක්තරා දහම් විදක් ශ්‍රවණය කිරීමෙන් ජනිත වූ සකල කුසල විපුල පුණ්‍ය සම්භාර ධර්මයෝ පළමු කොට මහේන්ද්‍ර කමලාසන පීතාම්බරාදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලබත්වා ප්‍රාථමික පුණ්‍යානුමෝදනාවෙන් ප්‍රමුදිත සිත් ඇති වූ දිව්‍ය රාජ සමූහයා විසින් කරනු ලබන ආරක්ෂාවත් ඇති කරත්වා තවද නමින් කාලක්‍රියා කරන්ට යෙදුනා වූ මාතෘ පිතෘ පුත්‍ර පරක දීතෘ භාතෘ භගින්‍යාදී ඥාති සමූහයා විසින්ද මේ පින් අනුමෝදන් වනු සුගත සංඛ්‍යා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සබදල පැමිණෙත්වා ඒ හැරත් මේ පින්නතුන්ටත් නිතර දුක් පැතිර පවත්නා වූ
සතර පායෝත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාලයකවත් නොමිනස පේන තුම් වූ පැවතුම් ඇති චාතුම් මහරජකාදී සදිව්‍ය ලෝකයන්හි අප්‍රමාණ සක්‍රාදී සදිව්‍ය ශ්‍රී සම්පත් අනුභව කොට නැවත මේ මිනිස් ලෝපදන කාලයක් ඇත්තේ වීනම් මහා සම්මත වංශාධිපති මහරත් දරුවන්ට සෙයින් ආයු ශ්‍රී සම්පත් ලැබීමෙන් හා ධනසේනා සම්පත් ලැබීමෙන්ද ලද සම්පත් සිස්සේ ප්‍රයෝජන විඳිමින් වාසය කරන කල්හි සුරපති භාග්‍ය කේතුමතේ නම් උත්තම රාජධානි පිටවදාරන්නා වූ අනන්ත ශ්‍රී ඇති කල්යාණ මිත්‍ර මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළක් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාට චීවරාදී සිව්පසදානයන්ගෙන් උපස්ථාන කොට එම බුදුරජාණන් වහන්සේ විසින් වාසනාවන්ත සත්වයින් හට ආසනාරූඪ වැඩහිඳ දේශනා කොට වදාරන්ට යෙදෙන්නා වූ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං යනුවෙන් අනුදැන වදාළ මේ ජීවූ සීසත් ධර්ම දේශනාවත් අසා දේශනාවගේ කෙළවර සෝවාන් ආදී සතර මාර්ග සතර ඵලයන්ට පැමිණීමෙන් නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත සුඛ ප්‍රණීත පෙරතර අග්‍රමුතමා මහා නිවන් සම්පත් ළඟා කර ගැනීමට දෙවියන්ට නමින් තෙවසකට යත මියයන්ට ඉතුනා උරණ වීරගේ උදන්ති මෞතුමිය ප්‍රදාන පැන්සි සහෝදරයානම් ප්‍රදාන චන්ද්‍රසේන වසිනානං ප්‍රදාන භවාන්තරගත සියලුම ඥාති වර්ගයාට සුජීවත්ව සිටින්නා වූ රත්නායක සහෝදරයානම් ප්‍රදාන නෝනා මහත්මියගේ මෞතුමිය පියතුමන් ඩිංගිරි මණිකේ මෞතුමියටත් ජයවර්ධන පියතුමන් ප්‍රදාන පවුල් ලේකකේ මහත්මා නෝනා මහත්මිය දූ දරුවන් ප්‍රදාන ඔබ සෑම කෙනෙක්ටම මේ පින් හේතු වේවයි වාසනාව වේවයි ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් සාදු කියා පින් අනුමෝදන් විය යුතුය. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වාගේ මෞතුමිය ප්‍රදාන ඥාතීන් සීකඳවමින් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ. ඕම් වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සුගුණාටම තෙරුවන් සරණ. hari yang kata aku kan baru ni anak dah